ගන්න. උදාහරණ කොහිලවල එහෙනම් කොහිලවල මොනවද තියෙන්නේ? සෙලුලෝස් තියෙනවා. අඹ ඒ කියන්නේ අඹ කෑවහම මේ ටොයිලට් යනවා කියලා කියනවනේ. ඒතකොට මොකද වෙන්නේ? ඒ අඹවල තියෙන තන්තු තියෙන යෝග දෙකයි කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. කාබන් තියෙනවා නම් ඒවා කාබනික සංයෝග, කාබන් නැත්නම් අකාබනික සංයෝග. මේගොල්ලෝ කාබන් තිබ්බට ඒගොල්ලෝ අකාබනික සංයෝග වලට. හරි. එතකොට අපි අද කතා කරන්න යන්නේ මේ O level වල 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. හරිද? පළවෙනි පාඩමේ තියෙන කාබෝහයිඩ්‍රේට් කියන කොටස තමයි කතා කරන්න යන්නේ. එතකොට මේක මම O level වලට දාන පළවෙනි වීඩියෝ එක. හරිද? මේ ඉස්සෙල්ලා වීඩියෝ කරලා තියෙනවා. එතකොට ඒවා A level කියන්නේ උසස් පෙළට අදාළ ඒවානේ. එතකොට දැන් මේ සාමාන්‍ය පෙළට අදාළ කරන පළවෙනි වීඩියෝ එක. හරිද? එතකොට අපි පළවෙනියටම කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට්. අර ඊට ඉස්සෙල්ලා පොඩි කොටසක් තියෙනවනේ. ඒ ටික පොඩ්ඩක් කරලා දෙන්න. එතකොට දැන් අපේ ජීවීන් දැන් මිනිහා කියන්නේ ජීවීන්නේ. එතකොට මිනිහත් හැදිලා තියෙන්නේ ඔය එක එක මූලද්‍රව්‍ය මේ කියන්නේ මිනිහා හැදෙන්න එක එක මූලද්‍රව්‍ය දායක වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙන ආවර්තිත අවබෝධ කියලා එකක් තියෙනවා. අර විද්‍යාගාරේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙන එක එක මූලද්‍රව්‍ය තියෙන. එතකොට ඕකේ තියෙනවා මූලද්‍රව්‍ය බර ගන්න. හරිද? එතකොට ඕවා පෙළක් ඒවා ස්වභාවිකයි, පෙළක් ඒවා කෘත්‍රිමව හදපු ඒවා. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් මොනවාද? ස්වභාවික අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය තියෙන්නේ 92ක් විතර. ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. මොකද්ද? ආවර්තිත අවබෝධ කියලා ලොකු එකක් තියෙනවා. ඒකේ මූලද්‍රව්‍ය ගොඩාක් තියෙනවා. ඒ වුණාට ඒවා ඔක්කොම ස්වභාවික නෙමෙයි. ස්වභාවිකව තියෙන මූලද්‍රව්‍ය කීයද? 92යි. එතකොට ඔය මූලද්‍රව්‍ය 92න් 120ත් 25ත් අතර ප්‍රමාණයක් තමයි මිනිහා හැදෙන්න දායක වෙලා තියෙන්නේ. ජීවීන් හැදෙන්න දායක වෙලා තියෙන්නේ. 120ත් ඒ කියන්නේ මූලද්‍රව්‍ය 92යි කියන්නේ 100ක් තිබ්බොත් 20ක් 25 නම් සාමාන්‍යයෙන් 17ක් 18ක් වගේනේ. 17ක් 18ක් වගේ තමයි මිනිහා හැදෙන්න මූලද්‍රව්‍ය දායක වෙලා තියෙන්නේ. හරි. එතකොට මූලද්‍රව්‍ය දැන් ගොඩක් තියෙනවානේ. එතකොට ඕකෙනොත් වැඩිපුරම දායක වෙලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තුන. මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තුන. එතකොට ඔය තුනේ මේ වැඩිපුරම තියෙන්නේ මෙයා, ඊට පස්සේ අඩුවෙන් මෙයා, ඊට පස්සේ මෙයා, ඊට පස්සේ. ඒ කියන්නේ මේ පැත්තට යද්දි එතකොට ඒගොල්ලෝ තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? එතකොට මූලද්‍රව්‍ය 92ක් පමණ දායක වෙලා තියෙනවා මිනිහා හැදෙන්න. ඒකෙනුත් වැඩිපුරම තියෙන මොනේ මූලද්‍රව්‍ය 92ක් විතර ස්වභාවිකව තියෙන. ඒකේ 120 25 අතර ප්‍රමාණයක් තමයි ජීවීන් හැදෙන්න දායක වෙලා තියෙන්නේ. ඒකෙත් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තුන. අපි කියනවා හැදෙලා තියෙන මූලද්‍රව්‍ය අතරින් 96ම මේගොල්ලෝ. 96ම මේගොල්ලෝ. හරිද? මොකද කියන්නේ අපේ මූලද්‍රව්‍ය ස්වභාවිකව තියෙන 92ක් විතර. ඒකෙන් 120ත් 25ත් අතර ප්‍රමාණයක් තමයි මිනිහා හැදෙන්න දායක වෙන්නේ. ඒකෙනුත් හැදෙන්න දායක වෙච්ච මූලද්‍රව්‍ය වලින් උන් 96ක්ම තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර. හරිද? ඊට පස්සේ සුළුවෙන් තියෙනවා ඔයගොල්ලෝ පොත බලන්න ක්ලෝරින්, බ්‍රෝමීන් ඔහොම කියන මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. සෝඩියම්, මැග්නීසියම් අන්න ඒ වගේ මූලද්‍රව්‍ය 17ක් විතර දායක වෙලා තියෙනවා සුළු වශයෙන්. හරිද? එතකොට අපේ ඇඟේ තියෙනවා දැන් ඔය ටික හරියි. හරි. ඊට පස්සේ අපේ ඇඟ හැදිලා තියෙනවා ප්‍රධාන දේවල් දෙකකින්. එතකොට අපේ ඇඟ හැදිලා තියෙනවා මෙහෙමයි. අපේ ඇඟ හැදෙන්න දායක වෙලා තියෙනවා කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. මේ කාබනික සංයෝගයි ආයෙ තියෙනවා අකාබනික සංයෝග. මොනවාද? කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. හරිද? කාබනික සංයෝග. හරිද? කාබනික සංයෝග කියන්නේ මොනවද? කාබන් නඩන් අර ඔයගොල්ලෝ දන්නවනේ. මේ අවසරෙත් උගන්වනවානේ. කාබන් කියන මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා. එතකොට කාබන් තියෙනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා කාබනික සංයෝග. කාබන් නැත්තම් කාබනිකයි නම් කාබන් තියෙනවා. කාබන් නැත්තම් අකාබනික සංයෝගයි කියලා කියනවා. හරිද? කාබන් තියෙනවා නම් කාබනික සංයෝග. කාබන් නැත්තම් අකාබනික සංයෝග. හැබැයි
මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. මේ සංයෝග තුනක් තියෙනවා. CO2 ඊට පස්සේ CO ඊට පස්සේ CO3 2- ඒ කියන්නේ කාබනය. ඊට පස්සේ HCO3-. හරිද? HCO3-. මොනවද මේවා? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට්, බයිකාබනේට්. ඕම මේ තුන් දෙනා හැබැයි කාබනික සංයෝග කියලා ගන්නෙ නැහැ. මොකද මේ අපි කිව්වම කාබනික සංයෝග කියන්නේ කාබන් තියෙන මූලද්‍රව්‍ය. හැබැයි මේගොල්ලෝ කාබන් තියෙනවා. CO2 ගෙත් තියෙනවා, CO ගෙත් තියෙනවා, CO ඒ වුණාට විද්‍යාවේදී මේ කට්ටිය කාබන් තිබ්බට මේගොල්ලොත් අපි දාන්නේ අකාබනික සංයෝග යටතේ. හරිද? මේගොල්ලොත් අපි දාන්නේ අකාබනික සංයෝග යටතේ. එතකොට කාබන් තියෙනවා නම් කාබනික සංයෝග, කාබන් නැත්නම් අකාබනික සංයෝග, කාබන් තිබ්බත් මෙන්න මේ හතර දෙනා අකාබනික සංයෝග. එතකොට අපේ ඇඟේ මොනවද බලමු කාබනික සංයෝග? අපේ ඇඟේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග. පළවෙනි එක තමයි මොනවද? කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. අපි කෑම වලින් ගන්න කාබෝහයිඩ්‍රේට්. දෙවෙනි එක තමයි ප්‍රෝටීන්. මොනවද? ප්‍රෝටීන. තුන්වෙනි එක තමයි ලිපිඩ. ලිපිඩ කියන්නේ මොනවද? තෙල්. ලිපිඩ. හතරවෙනි එක තමයි නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල. හරිද? එතකොට අපේ ඇඟේ ප්‍රධාන කාබනික සංයෝග හතරයි. මොනවද? කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, ලිපිඩ තියෙනවා, නියුක්ලියික් අම්ල තියෙනවා. හරිද? එතකොට මීට අමතරව මොනවද? විටමින් එහෙමත් අපි දානවා කාබනික සංයෝග යටතේ. ඒවා සුළු ප්‍රමාණයක් තියෙනවා. කාබනික සංයෝග ප්‍රධාන හතරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. හැබැයි විටමින කාබනික සංයෝග යටතට එනවා. ඊළඟ අකාබනික සංයෝග බලමු. අපේ ඇඟේ ප්‍රධානතම අකාබනික සංයෝගය මොනවද? අපේ ඇඟ වැඩිපුරම හැදිලා තියෙන්නේ ජලයෙන්. එතකොට ඒකේ ජලය කියන එකේ සූත්‍රය මොකද්ද? H2O. එතකොට ඒකේ කාබන් තියෙනවද? නැහැ. එතකොට ජලය තමයි ප්‍රධාන අකාබනික සංයෝග. ඊට පස්සේ එනවා khaniජ අම්ල. ඔන්න ඔය ටික එනවා මේ අකාබනික සංයෝගය අරගෙන. එතකොට මිනිහා හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. කාබන් තියනවා නම් ඒගොල්ලෝ කාබනික සංයෝග. කාබන් නැත්නම් අකාබනික සංයෝග. හැබැයි මෙන්න මේ හතර දෙනාගේ කාබන් තිබ්බත් ඒගොල්ලෝ අපි දාන්නේ අකාබනික සංයෝග යටතට. අපේ ඇඟේ ප්‍රධාන කාබනික සංයෝග හතරයි. මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. එතකොට ප්‍රධාන කාබනික සංයෝගයේ ජලය ඊට අමතරව khaniජ අම්ල වගේ ඒවා දෙනවා. මෙතන නම් විටමින් වගේ ඒවාත් එනවා. හරිද? තේරෙනවද? එතකොට අපේ මම මෙච්චරට කියපු ටික අපව පොඩ්ඩක් බලමු. මොනවද කිව්වේ? විද්‍යාගාරේ ලොකු අවර්තිතාවකුවක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන මූලද්‍රව්‍ය වලින් පෙළක් ඒවා ස්වභාවිකයි, පෙළක් ඒවා කෘත්‍රිමයි. ස්වභාවික මූලද්‍රව්‍ය 92ක් විතර තියෙන්නේ. ඕකෙන් 120ක් 25 අතර ප්‍රමාණයක් මොනවා හදන්න දායක වෙනවද? මිනිසා හදන්න දායක වෙනවා. එතකොට ඒකෙනුත් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 96ක්. ඊට පස්සේ අපේ ඇඟ හැදිලා තියෙන ප්‍රධාන සංයෝග දෙකයි කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. කාබන් තියෙනවා නම් ඒවා කාබනික සංයෝග, කාබන් නැත්නම් අකාබනික සංයෝග. මේගොල්ලෝ කාබන් තිබ්බට ඒගොල්ලෝ අකාබනික සංයෝග වලට දාන්නේ. මොනවද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට්, බයිකාබනේට්. ඊට පස්සේ අපේ ඇඟේ ප්‍රධාන කාබනික සංයෝග හතරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. ඊට අමතරව විටමින් තියෙනවා. ඊට පස්සේ අකාබනික සංයෝගයේ ප්‍රධානම එකන තමයි ජලය. ඊට අමතරව khaniජ ලවණ තියෙනවා. එතකොට මේ පාඩමේ හැඳින්වීම ඔච්චරයි. අපි ඊළඟට යමු මේ එකින් එක්කෙනා කතා කරන්න. ඒකේ පළවෙනි එක්කෙනා කවුද? කාබෝහයිඩ්‍රේට්. අපි දැන් කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. හරි. හරි. දැන් අපි කතා කරන්න යන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට් ගැන. හරිද? එතකොට කාබෝහයිඩ්‍රේට් ගැන මේ නෝට් එක දාගන්න ඕන මෙහෙම දාගන්න. පළවෙනියටම හරි. අපි ඉගෙන ගනිමු. හරි. කාබෝහයිඩ්‍රේට්. එතකොට පෘථුවියේ වැඩිපුරම තියෙන කාබනික සංයෝගය මොනවාද? කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් ඉගෙන ගන්නදී ඔයා පළවෙනියටම ඉගෙන ගන්න ඕනේ මොකද්ද? පෘථුවියේ වැඩිපුරම තියෙන කාබනික සංයෝගය මොනවාද? කාබෝහයිඩ්‍රේට්. හරි.
එතකොට කාබෝහයිඩ්‍රේට් අපි දැන් අර කාබනික සංයෝග හතරක් කතා කරේ ප්‍රධාන ඒවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ. මේ හැම එක්කෙනාම කතා කරද්දී අපි කතා කරනවා මේගොල්ලෝ හැදිලා තියෙන මූලද්‍රව්‍ය සංයුතිය. එතකොට කාබෝහයිඩ්‍රේට් කියන එක්කෙනාගේ ප්‍රධානතම කරුණ මොකද්ද? පෘථිවියේ වැඩිපුරම තියෙන කාබනික සංයෝග. වැඩිපුරම තියෙන එක්කෙනා. වැඩිපුරම තියෙන කාබනික සංයෝගය. හරිද? ඊට පස්සේ ගත්තොත් මෙයා හැදිලා තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවාද? කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන මෙන්න මේ වගේ. හරිද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔන්න ඔය මූලද්‍රව්‍ය තුන. හරිද? කාබෝහයිඩ්‍රේට් කියන එක්කෙනා තමයි පෘථිවියේ වැඩිපුරම තියෙන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන ප්‍රධානතම මූලද්‍රව්‍ය මොනවාද කියලා ගත්තොත් මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. CHO. හරිද? ඔයාලට මතක හිටිනවා මේ CHO ඊට පස්සේ ආය ප්‍රෝටීන වල CHO N ඔහොම මතක හිටිනවා. ආය ලිපිඩ වල CHO අරගේ CHONP ඔහොම මතක හිටිනවා. එතකොට වැඩිපුරම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට එයා හැදිලා තියෙන මූලද්‍රව්‍ය සංයුතිය CHO. නැත්නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. හරිද? ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් වල මේ මූලද්‍රව්‍ය හැදිලා තියෙන අනුපාතයක් තියෙනවා. නැත්නම් පොදු සූත්‍රයක්. හැම කාබෝහයිඩ්‍රේට්යක්ම හැදලා තියෙන්නේ CX. හරිද? X කියන්නේ මොකක් හරි දන්නේ නැති පදයක්. වතාවන් H2O Y කියලා. හරිද? ඔන්න ඔය පොදු සූත්‍රයෙන් තමයි හැදලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට කාබෝහයිඩ්‍රේට් කතා කරගෙන යද්දී ඒ හම්බෙන එක එක කාබෝහයිඩ්‍රේට් අපි මේ සූත්‍රයට එනවද නැද්ද කියලා බලමු. හරිද? එතකොට පෘථිවියේ වැඩිපුරම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එයා හැදිලා තියෙන මූලද්‍රව්‍ය CHO. එයාගේ පොදු සූත්‍රය CXH2OY. හරි. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කොටස් තුනයි. හරිද? කාබෝහයිඩ්‍රේට් කියන එක නා ප්‍රධාන කොටස් තුනයි. හරිද? පළවෙනි එක තමයි මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. දෙවෙනි එක තමයි ඩයසැකරයිඩ්. තුන්වෙනි එක තමයි පොලිසැකරයිඩ්. මොනවාද? පොලිසැකරයිඩ්. හරිද? අපි මේකෙන් එක්කෙනා ගැන කතා කරනවා. හරිද? එතකොට කාබෝහයිඩ්‍රේට් වල හැඳින්වීම ගත්තොත් මොනවාද? පෘථිවියේ වැඩිපුරම තියෙන්නේ මොනවාද? කාබෝහයිඩ්‍රේට්. එයා හැදලා තියෙන මූලද්‍රව්‍ය සංයුතිය CHO. එයාගේ පොදු සූත්‍රය CXH2OY. ඊට පස්සේ එයාගේ ප්‍රධාන කොටස් තුනයි මොනොසැකරයිඩ්, ඩයසැකරයිඩ්, පොලිසැකරයිඩ්. හරි. එතකොට ඔයා නෝට් එකක් දාගන්න ඕන. අපි ඉස්සෙල්ලා කතා කරපු අර හැඳින්වීමේ පොඩි නෝට් එකක් දාගන්න. අර මම දැම්ම chart එක දැම්මම ඇති. ඕක ඔයාලා පාඩම්. මේ අච්චු පොතේ තියෙනවානේ පාඩම් කරන්නේ නැහනේ. දිග වාක්‍යය තියෙන්නේ. ඒක chart එක දාගත්තාම ඇති. දැන් මේකෙන් කාබෝහයිඩ්‍රේට් කියලා මාතෘකාව ලිව්වා. ඊට පස්සේ හැඳින්වීම කියලා දැම්මා. හැඳින්වීම කියලා දාලා මේ පොයින්ට් හතර ලියා ගන්න. මොනවද? පෘථිවියේ වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ මේ තුන් දෙනාගෙන් හැදිලා තියෙන්නේ. පොදු සූත්‍රය මෙයා. ප්‍රධාන කොටස් තුනයි මේ තුන් දෙනා කියලා පොඩි නෝට් එකක් දාගන්න. අපි දැන් ඊළඟට කතා කරනවා කාබෝහයිඩ්‍රේට් වලම ඊළඟ අපි කතා කරන්න යන එක මොනොසැකරයිඩ්. හරි. මොනොසැකරයිඩ් ගැන කතා කරලා, ඩයිසැකරයිඩ් ගැන කතා කරලා, පොලිසැකරයිඩ් ගැන කතා කරලා ඉවර කරමු කාබෝහයිඩ්‍රේට්. හරි. බලන්න මේ සරලව ගන්නනේ මේවා ඔයගොල්ලන්ට මතක හිටින්න ඕනේ. මොකද 10 පළවෙනි පාඩමනේ. එතකොට පළවෙනි වාර විභාගෙට අහනවා, දෙවෙනි වාර විභාගෙට අහනවා. මේවා මතක තියෙන්න ඕනේ. හරි. එතකොට අපේ මාතෘකාව මොකද්ද? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් කියන්නේ කවුද කියලා කිව්වොත් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකයි. ඒ කියන්නේ දැන් බලන්න මිනිහා හැදලා තියෙන තැනුම් මේකකේ මොකද්ද? සෛලය. එතකොට තැනුම් මේක කියන්නේ එයා හැදලා තියෙන පොඩි මෙක්කෙනා. එතකොට මිනිහා හැදලා තියෙන පොඩි මෙක්කෙනා කවුද? සෛල. එහෙනම් කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන පොඩි මෙක්කෙනා කවුද? මොනොසැකරයිඩ්. හරිද? අහනවා ඊළඟට ප්‍රෝටීන හැදලා තියෙන තැනුම් මේකකේ කවුද? ලිපිඩ හැදලා තියෙන තැනුම් මේකකේ කවුද? නියුක්ලික් අම්ල හැදලා තියෙන තැනුම් මේකකේ කවුද? එහෙම අහනවා. ඒ හින්දා මොකද්ද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ මොකද්ද කියලා හෙවොත් මොකද්ද? මොනොසැකරයිඩ්. හරිද? අපි දැන් කතා කරන මොනොසැකරයිඩ්. ඒ කියන්නේ එයා තැනුම් මේකකේ නම් කාබෝහයිඩ්‍රේට් වල සරලතම එක්කෙනා කවුද එහෙනම්? මොනොසැකරයිඩ්. එතකොට කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ මොනොසැකරයිඩ්, කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන සරලතම එක්කෙනා මොනොසැකරයිඩ්. ඊට පස්සේ මේ මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. හරිද? ඔයාලා මතකද? හරි. මොනොසැකරයිඩ් කියලා මාතෘකාව ලිව්වා හැඳින්වීම කියලා දැම්මා. මොනොසැකරයිඩ් කියලා මාතෘකාව දැම්මා හැඳින්වීම කියලා දැම්මා. පළවෙනි එක්කෙනා මොකද්ද? මෙයා තැනුම් ඒකකය. තැනුම් ඒකකය.
දැනුම් ඒකක. ඒ කියන්නේ මේ උඩ දිගට ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් වල දැනුම් ඒකක. ඊට පස්සේ මෙයා මොකද්ද? සරලතම කෙනා. සරලතම කෙනා. සරලතම කෙනා. ඊට පස්සේ මොකද්ද? සරලතම කෙනා මෙයා ජලයේ දිය වෙනවා. හරිද? ඒ කියන්නේ වතුරට දැම්මම වතුරේ යට යන්නේ නැහැ. වතුරේ මෙයා දිය වෙනවා. වතුරේ දිය වෙනවා. හරි ඉස්සරහට කියන්න. වතුරේ දිය වෙනවා. ඊට පස්සේ මොනවාද? මෙයා මේ පැණි රහයි. හරිද? මෙයා පැණි රහයි. ජලයේ දිය වෙනවා. පැණි රහයි. ඊට පස්සේ ස්පටික. ඒ කියන්නේ කැට කැට විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ද්‍රවයක් විදිහට නෙමෙයි කැට කැට විදිහට තියෙන්නේ. එතකොට මෙයා මොකද්ද? පැණි රහයි, ජලයේ දිය වෙනවා, ස්පටික විදිහට තියෙනවා. හරිද? එතකොට මොනවද අපි කතා කරේ? මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් තනුම ඒකකයේ තමයි කාබෝහයිඩ්‍රේට් වල. එයා සරලතම කෙනා. ඊට පස්සේ එයා පැණි රහයි. එයා ජලයේ දිය වෙනවා. එතකොට එයා ස්පටික නැත්තම් කුඩු කුඩු විදිහට ඉන්නේ. හරි. මොනොසැකරයිඩ් ප්‍රධාන තුනයි. හරිද? මොනොසැකරයිඩ්. හැඳින්වීම කියලා දැම්මා. හැඳින්වීම කියලා අර මම කියපු ටික දැම්මා. ඊට පස්සේ අපි දාගමු මොනොසැකරයිඩ් ප්‍රධාන කොටස් තුනයි. හරිද? ප්‍රධාන කොටස් තුනයි. පළවෙනි කෙනා තමයි ග්ලූකෝස්. හරිද? නෑ. මෙයා තමයි පළවෙනි කෙනා තමයි කොහොමද දාන්නේ ඒක? ග්ලූකෝස්. ඔව් ග්ලූකෝස් කියලා දාමුකෝ. ග්ලූකෝස්. පළවෙනි මේ එක්කෙනා කවුද? ග්ලූකෝස්. එතකොට මොනොසැකරයිඩ් වල පළවෙනි එක්කෙනා ග්ලූකෝස්. දෙවෙනි එක්කෙනා තමයි ෆ්‍රක්ටෝස්. නැත්නම් ෆ්‍රුක්ටෝස් කියලා කියනවා. ෆ්රුක්ටෝස්. හරිද? ෆ්රුක්ටෝස්. මෙයාට කියනවා ෆ්‍රක්ටෝස් කියලා කියනවා. ෆ්‍රක්ටෝස් කියලා කියනවා. ඊළඟ එක්කෙනා තමයි ගැලැක්ටෝස්. හරිද? එතකොට මොනොසැකරයිඩ් ප්‍රධාන කොටස් තුනයි. මොනවාද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. හරිද? ඔන්න ඒ තුන් දෙනා තමයි මොනොසැකරයිඩ් වල මේ ප්‍රධාන කොටස් තුන. හරි. බලමු. ග්ලූකෝස් නම් දන්නවනේ ඔයගොල්ලෝ. අර දුවද්දි එහෙම දෙන්නේ කන්න. එතකොට ඒ මොනවද? ග්ලූකෝස්. හරි. ග්ලූකෝස් පැණි රසයි මෙයා. හරිද? මෙයා පැණි රසයි. මෙයාගේ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ ග්ලූකෝස් කියන එක නා කොහෙද තියෙන්නේ? හරිද? ග්ලූකෝස් කියන එක නා කොහෙද තියෙන්නේ? ඊට පස්සේ ග්ලූකෝස් වල නෑ විශේෂ කරුණු ටිකක් දැනගත්තා නේද? මොනවද? ග්ලූකෝස් තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන්නේ මොනවද? ග්ලූකෝස්. එතකොට මෙයා ඔයා දැනගන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන අන්තපදේ. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන්නේ මොනවද? ග්ලූකෝස්. ඊට පස්සේ අපි කෑම ගන්නෙ. අපි කෑම අරගෙන දැන් කාබෝහයිඩ්‍රේට් ගන්නවා. කාබෝහයිඩ්‍රේට් අරගෙන අපි ඇඟේදී ඒවා ජීර්ණය කළා කුඩාම එක්කෙනා ග්ලූකෝස් කරලා එයා තමයි අපේ ලේ වලට උරාගන්නේ. හරිද? එතකොට ඔයා ගන්න ඕනේ මොනවද? අප ගන්න ආහාර රුධිරයට අවශෝෂණය කරනු ලබන්නේ ග්ලූකෝස් ලෙස. හරිද? ආය ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන අන්තපදේ. හරිද? එතකොට ඔය ටික දැනගෙන ඉන්න ඕනේ ග්ලූකෝස් සම්බන්ධව. ඊට පස්සේ ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියන එක කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඉදුණු පළතුරු වල. හරිද? ඉදුණු පළතුරු වල තමයි ෆ්‍රක්ටෝස් කියන එක තියෙන්නේ. මෙයාගේ විශේෂ කරුණ වල දැනගන්න ඕනේ පැණි රස වැඩිම කෙනා. හරිද? ෆ්‍රක්ටෝස් කියන්නේ පැණි රස වැඩිම කෙනා. හරිද? ඊට පස්සේ ඒ ටික දැනගත්තාම ඇති. ඊට පස්සේ ගැලැක්ටෝස් කියන්නේ ගත්තොත් මෙයා මේ ගස් වල කොහෙවත් නැහැ. මෙයා ඉන්නේ කොහෙද? කිරිවල. හරිද? මව් කිරිවල නම් 100ට 2ක් 4ක් විතර ඉන්නවනේ. බලන්න මට ප්‍රතිශතය නම් මතක නැහැ ඇත්තට. මෙයා මව් කිරිවල ඉන්නවා, එළ කිරිවල ඉන්නවා. හරිද? ඔය ටික දැනගන්න ඕන. ඊට පස්සේ මෙයාගේ විශේෂ කරුණ තමයි මෙයාගේ පැණි රසක් නැහැ. පැණි රසක් නැහැ. හරිද? එතකොට මෙයා මේ සත්වයන්ගේ තමයි ඉන්නේ. සත්ව කිරිවලනේ ඉන්නේ. සත්වයන්ගේ ඇති එකම මොනොසැකරයිඩ්. එතකොට මෙහෙමයි පේපරේට අහන්නේ. පැණි රසක් නැති මොනොසැකරයිඩ් මොකද්ද? මොකද්ද මතක තියෙන්න ඕනේ? ගැලැක්ටෝස්.
එතකොට සත්වයන් තුළ පවතින මොනොසැකරයිඩය මොකක්ද? මොකද්ද? ගැලැක්ටෝස්. ඊට පස්සේ පැණි රසයෙන් වැඩිම මොනොසැකරයිඩය මොකද්ද? ෆ්‍රුක්ටෝස්. ඉදුණු පළතුරු වල ඇති මොනොසැකරයිඩය මොකද්ද? ෆ්‍රුක්ටෝස්. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ අන්තඵලයක් ලෙස සෑදෙන මොනොසැකරයිඩය කුමක්ද? ග්ලූකෝස්. අප ගන්න ආහාර ජීර්ණය කළ සරලතම ලෙස රුධිරයට අවශෝෂණය කරනු ලබන මොනොසැකරයිඩය මොකද්ද? ග්ලූකෝස්. එතකොට මොනොසැකරයිඩ් කියලා හොඳම මේ chart එක දාලා පොතේ තියෙනවා ඒ ටික පිළිවෙලකට හදලා ගන්න. ඒ කියන්නේ short note එකක් වගේ ගහ ගන්න. මේක මේ වාක්‍ය විදිහට ලියන්න ඕනේ නැහැ. හරිද? short note එකක් විදිහට ගහ ගන්න. හරිනේ. හරි. මොනොසැකරයිඩ් ඔච්චර. හරි. මොනොසැකරයිඩ් ඔච්චර. හරි. ඊළඟට අපි යන් ඩයසැකරයිඩ් වලට. හරිනේ. හරි. දැන් අපි කතා කරන්නේ ඩයසැකරයිඩ්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා මොකද්ද? මොනොසැකරයිඩ්. අපි දැන් මේ කතා කරමින් යන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. ඒකේ දෙවෙනි කොටස මොකද්ද? ඩයසැකරයිඩ්. එතකොට ඩයසැකරයිඩ් අනුව කැදෙන්න මෙන්න මෙහෙම. හරිද? ඩයසැකරයිඩ් අපි ඉස්සෙල්ලා මොනොසැකරයිඩ් කතා කරේ. මොකද්ද? මොනොසැකරයිඩ් අපි දිග වැඩි හින්දා මොන කියලා ලියන්න. මොනොසැකරයිඩ් දන මොනොසැකරයිඩ්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? ඩයසැකරයිඩ් අණු. මම මේ ඊතලේ මොකද්ද කියලා කියන්නම්. ඩයසැකරයිඩ් අණුවක් හැදෙනවා. හරි ඩයසැකරයිඩ් අණුවක් හැදෙනවා. මොනවාද හැදෙන්නේ? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයසැකරයිඩ් අණුවක් හැදෙනවා. ඊළඟට ජල අණුවක් හැදෙනවා. H2O අණුවක් හැදෙනවා. හරි මම මේ උදාහරණයක් කරන් කියලා දෙන්නම්. හරි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයසැකරයිඩ් අණුවක් හැදෙනවා. හරිද? මෙතන මේ ඊතලයක් දාලා තියෙන මේක දෙපැත්තටම වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයසැකරයිඩයක් එක්ක ජලයක් හැදෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඩයසැකරයිඩ් එකකට ජල අණුවක් දීලා අපිට මොනොසැකරයිඩ් අණු දෙකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙපැත්තටම කඩ ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොමද ඉවේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු කරලා ඩයසැකරයිඩ් අණුවක් හා ජලය හදන්න පුළුවන්. ඒ වගේම ඩයසැකරයිඩ් අණුවකට ජල අණුවක් දීලා මොනොසැකරයිඩ් අණු දෙකක් හදන්න පුළුවන්. හරිද? හරි. එතකොට මට කියන්න බැරි වුණානේ මොනොසැකරයිඩ් වල පොදු සූත්‍රය මේ ග්ලූකෝස් වල සූත්‍රය මොකක්ද? ග්ලූකෝස් වල ඇවිල්ලා C6යි H12යි O6යි. ඔයාලා දන්නවනේ 6 වසරේ ඉඳන් දන්නවා. C6යි H12යි O6යි. බලන්න අර අපි කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රයක් ඉගෙන ගත්තේ CX H2OY කියලා. ඉතින් මේක පොදු සූත්‍රය නම් මේකටත් හරියන්නේ නැහැ. බලමු. මේ අපි x කියන්නේ හරි මේ CX නේ. මේ CX හරි. H2OY හරි මේක H2O වලට කඩමු. H2O. එතකොට මෙතන දෙකක් එන්න ඕනේ. මෙතන එකයි. ඒ කියන්නේ මොකද්ද? මෙතන එන්න ඕනේ 6යි කියලා නේද? මේ මෙතන 6ක් ඇවිල්ලා මේක ගුණ කරන්න දෙන්නේ මෙතන 6ක් ඇවිල්ලා දෙනවා. මෙතන ගුණ කරාම H12ක් ඇවිල්ලා දෙනවා. C6. ඔන්න ඔහොම ලියුවාම මොකද වෙන්නේ? මේ සූත්‍රයට එනවා. හරි. තේරුණාද? බලන්න H2O තමයි කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රය. මේක ග්ලූකෝස්. ග්ලූකෝස් C6 නම් හරි. C6 හරි. අපි දැන් H2O වලට හදන්න බෑ. H2O වලට හදාගද්දි මෙතන ඔක්සිජන් 6ක් තියෙනවා. එතන 6ක් දාගත්තා. වරහණින් ගුණ කරලා බලන්න. මේ 6 මේක තේනේ දැන් මම මේක වෙනවා. මේ 6 මෙතන දැම්මම H12ක් එනවා. එතකොට අර සූත්‍රය හරි. හරි. එතකොට ඩයසැකරයිඩ් කියන්නේ මොනවද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයසැකරයිඩ් අණුවක් හැදෙනවා. හරි. එතකොට ඩයසැකරයිඩ් කියන එක කෙනා අර අපි මොනොසැකරයිඩ් වල ඉගෙන ගත්තේ කොටස් 3යි කියලා මොනවද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඒ වගේම තමයි ඩයසැකරයිඩ් ප්‍රධාන කොටස් 3යි. හරි. අපි අර විදිහටම chart එකක් ගහගමු. මේක තමයි ලේසි නේ. මේ chart එක ගහගන්න එක ඩයසැකරයිඩ්. ඩයසැකරයිඩ්. හරි. ඩයසැකරයිඩ්. බලන්න ඩයසැකරයිඩ්ත් අපි අර විදිහට බෙදමු. ඩයසැකරයිඩ් ප්‍රධාන කොටස් 3යි. බලන්න පළවෙනි එක තමයි සුක්‍රෝ නෑ මෝල්ටෝස් ගමු. පළවෙනි එක තමයි මෝල්ටෝස්. මෝල්ටෝස්. හරි. මෝල්ටෝස් වචන නම් අලුත් ඇදී ඒ උනාට බලන්න. මෙයා නම් අලුත් නෑ ඔයගොල්ලන්ට. මොනවාද? සුක්‍රෝස්. සීනි සුක්‍රෝස්. තුන්වෙනි එක තමයි ලැක්ටෝස්. හරි. ලැක්ටෝස්. එතකොට ඩයසැකරයිඩ් ප්‍රධාන තුනයි මොනවාද? මොනොසැකරයිඩ්, මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. හරි. බලන්න. මෝල්ටෝස් කියන එක මෙයා ඉන්න තැන ටිකක් දැනගන්න ඕනේ. කොහෙද ඉන්නේ කියලා බලන්න. මෙයා ඉන්නවා පෙරහොනේ වල බීජවල.
හරි. අපි කියනවා සාමාන්‍ය උදාහරණයක් විදිහට ප්‍රරෝහණය වන මුං බීජවල මුං එතකොට මුං ඇට ටිකක් රෑ වෙලා මොකද කරන්නේ? පොඟනවා. පොඟලේ වෙල උදේට නෙමෙයි පහුවදා රෑ වෙද්දි වගේ පැලවිලා තියෙනවා. එතකොට මේ මුං බීජවල තියෙන ඩයිසැකරයිඩ් මොකද්ද? මෝල්ටෝස්. හරිද? මෝල්ටෝස් මොනවාගේ තියෙන්නේ? ප්‍රරෝහණය වන මුං බීජවල. හරි. ඊළඟට දැනගන්න ඕනේ මෝල්ටෝස් කියන එක හැදෙන්නේ කොහොමද? අපි කිව්වනේ ඩයිසැකරයිඩ් අණු දෙකක් නෙමෙයි මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. එහෙනම් මේවා ඩයිසැකරයිඩ් නම් අර මෙයාගේ මොනොසැකරයිඩ් එක තමයි ග්ලූකෝස්. මොනවාද? ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා ග්ලූකෝස් ධන ග්ලූකෝස් එකතු වෙලා මම මෙතනින් ඊතරේ දාන්නම් මෝල්ටෝස් ධන ජලය හැදෙනවා. මෝල්ටෝස් ධන ජලය බලන්න මොනොසැකරයිඩ් දෙන්න කවුද? ග්ලූකෝස්ලා දෙන්නේ. එතකොට ඒක එකතු වෙලා මෝල්ටෝස් ධන ජලය හැදෙනවා. හරි. මොනවාද? මෝල්ටෝස් කියන එක නා කොහෙද ඉන්නේ? ප්‍රරෝහණය වන මුං බීජවල. එයා හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? ග්ලූකෝස් ධන ග්ලූකෝස් මෝල්ටෝස් ධන ජලය. හරි. එතකොට අර සූත්‍රය හරිය නේද? අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ. හරි. ඊට පස්සේ සුක්‍රෝස් කියන එක නා බලන්න. එයා ඉන්නවද? උක්ෂාකයේ ඔක්කිෂයේ තියෙන මොනවාද? සුක්‍රෝස්. ඒකනේ අපි සීනි හදන්න ගන්න. අය බීට් වල ඔන්න ඔය වගේ තියෙනවා සුක්‍රෝස්. ඒවා තියෙන තැන් දෙක තුනක් මතක තියාගන්න. ඊට පස්සේ සුක්‍රෝස් හැදිලා තියෙන්නේ කොහොමද? බලන්න. සුක්‍රෝස් හැදිලා තියෙන්නේ මෙහෙම ග්ලූකෝස් සමූහයකට අපි දෙවෙනියට ඉගෙන ගත්ත මොනසැකරයිඩ් මොකද්ද? ෆ්‍රක්ටෝස් නැත්නම් ෆ්‍රුක්ටෝස් කියන එක එකතු වෙලා තමයි මොනවද හැදෙන්නේ? සුක්‍රෝස් එක්ක ජලය හැදෙන්නේ. හරි. අර අපි පොදු සූත්‍රයක් ඉගෙන ගත්තේ මොකද්ද? මොනොසැකරයිඩ් දාන මොනොසැකරයිඩ් මේ ඉතලේ දාලා ඩයිසැකරයිඩ් එක තමයි. හරි. ග්ලූකෝස් එක්ක ෆ්‍රුක්ටෝස් එකතු වෙලා සුක්‍රෝස් දාන ජලය හැදෙනවා. ඒ වගේම තමයි සීනි අණුවකට ජලය දුන්නාම මේ දෙන්න කැපවට හදන්න පුළුවන්. ලැක්ටෝස් නම් තියෙන දායකවල දන්නවා මොකද්ද? මේ මව් කිරිවල එළ කිරිවල වගේ අර සප්ත කිරිවල තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයා හැදෙලා තියෙන්නේ කොහොමද? එහෙමනම් මෙයා සප්ත කිරිවල ඉන්නවනම් මොනොසැකරයිඩ් වලට අදාළව සප්ත කිරිවල හිටියේ කවුද? ගැලැක්ටෝස්. එහෙනම් මෙයා හැදෙලා තියෙන්නේ ග්ලූකෝස් එක්ක ගැලැක්ටෝස් එකතු වෙලා මොනවද හැදෙලා තියෙන්නේ? ලැක්ටෝස් ධන ජලය. හරි. බලන්න ඩයිසැකරයිඩ් chart එක. ඩයිසැකරයිඩ් දෙනවා. මේ ඩයිසැකරයිඩ් ඉන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හැඳින්වීම කියලා උඩින් දාන්න ඩයිසැකරයිඩ් කියලා මාතෘකාව දාන්න හැඳින්වීම දාන්න මොනවද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් අණුවක් හැදෙද්දී මොන අණුවක් පිට වෙනවද? ජල අණුවක් පිට වෙනවා. ඊට පස්සේ මෙයා පැණි රහයිනේ. ඩයිසැකරයිඩ් කියන එක නා සීනිනේ. ඒතකොට එයා පැණි රහයි. ඊට පස්සේ මෙයා ජලයේ තියෙනවනේ සීනි ටිකක් වතුරට දැම්මම මොකද වෙන්නේ? ජලයේ තියෙන්නේ. මෙයා ස්පටික විදිහෙන් ඉන්නේ. ඒ කියන්නේ කැට විදිහෙන් ඉන්නේ. එතකොට ඒ ටික හැඳින්වීමට දාලා ඉවර වෙලා මේ chart එක දාගන්න. ඩයිසැකරයිඩ් ප්‍රධාන කොටස් තුනයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. එතකොට මෝල්ටෝස් කොහෙද තියෙන්නේ? ප්‍රරෝහණය වන මුං බීජවල. එතකොට එයා හැදිලා තියෙන්නේ කොහොමද? ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් ජලය. ඊට පස්සේ සුක්‍රෝස් කියන එක කෙනා කොහෙද ඉන්නේ? උක්ෂාකයේ බීට් වල වගේ. එතකොට ග්ලූකෝස් එක්ක ෆ්‍රක්ටෝස් එකතු වෙලා තමයි සුක්‍රෝස් ධන ජලය හැදිලා තියෙන්නේ. ලැක්ටෝස් කොහෙද ඉන්නේ? මව් කිරිවල, එළ කිරිවල. ඒකේ ප්‍රතිශතයක් දීලා දෙන පොඩ්ඩක් අච්චු පොතේ බලන්න. එයා හැදිලා තියෙන්නේ කොහොමද? ග්ලූකෝස් අණු දෙක. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්, ලැක්ටෝස් ධන ජලය. මෙයා පැණි රහයිද? නැහැ. මෙයා පැණි රහ නැහැ. හරි. අද ඩයිසැකරයිඩ් වලට අදාළව ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඔය ටික තමයි. හරි. ඊට පස්සේ අපි යමු පොලිසැකරයිඩ් වලට. හරි. අපි දැන් කතා කරමු පොලිසැකරයිඩ්. හරිද? පොලිසැකරයිඩ්. අපි ඉස්සෙල්ලා කිව්වා ඩයිසැකරයිඩ් අණුවක් ඇදලා තින්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු. එහෙනම් පොලි මේ මොනෝ විද්‍යාවේදී කියන්නේ මොනෝ නම් එකයි. ඩය නම් දෙකයි. පොලි නම් ගොඩයි. හරි. මොනෝ නම් එකයි. ඩය නම් දෙකයි. පොලි නම් තුනයි. ඉතින් පොලි ගොඩයි. හරි. මොකද අයගෙන් මොනෝ නම් එකයි. ඩය නම් දෙකයි. පොලි නම් ගොඩයි. එහෙමනම් පොලිසැකරයිඩ් එක කරලා තින්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු ගොඩාක් එකතු වෙලා. හරි. මොනොසැකරයිඩ් අණු ගොඩාක් එකතු වෙලා පොලිසැකරයිඩ්යි ජල අණු ගොඩාක් හැදෙනවා.
හරිද? අපි මොකද කරේ? අර ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකකුයි ජලයක. එහෙනම් පොලිසැකරයිඩ් මොනොසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලා පොලිසැකරයිඩ් එකකුයි ජල අණු ගොඩකුයි හදනවා. හරිද? හැදින්වීමට ඒ ටික දාගන්න. මෙයා ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? විශේෂ කරුණු. මෙයා ජලයේ දිය වෙන්නේ. ඒකට අර දෙන්නම ජලයේ දිය වෙනවා. මෙයා ස්පටික විදිහට ඉන්නවා. හරි. ස්පටික විදිහට ඉන්නවා. හරිද? එතකොට මොකද කිව්වේ? ජලයේ දිය වෙන්නේ නැහැ. පැණි රහක් නැහැ. පැණි රහක් නැහැ. මෙයා කෙලින්ම අනිත් ටිකට අනිත් පැත්ත. මොනවාද? මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පැණි රහ. මෙයා පැණි රහක් නැහැ. මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ජලයේ දිය වෙනවා. මෙයා ජලයේ දිය වෙන්නේ නැහැ. මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් තියෙන මොනොසැකරයිඩ් දෙකකින් පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් කොට වෙයි. හරි. එතකොට ඒ හැඳින්වීම දාගෙන අපි අර විදිහටම chart එක ගමු. පොලිසැකරයිඩ් හරි. පොලිසැකරයිඩ් හැදලා තියෙන්නේ ප්‍රධාන කොටස් තුනයි. අර විදිහට නම් මේගොල්ලෝ හැම එක්කෙනාම තුන කොහොමද? මොනොසැකරයිඩ් කොටස් තුනයි ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් කොටස් තුනයි මෝල්ටෝස් ගැලැක්ටෝස් ලැක්ටෝස්. මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස්. පොලිසැකරයිඩ් කොටස් තුනයි පළවෙනි එක්කෙනා තමයි සෙලියුලෝස්. මොනවාද? සෙලියුලෝස්. හරි සෙලියුලෝස්. දෙවෙනි එක්කෙනා තමයි මොනවද? පිෂ්ඨය. තුන්වෙනි එක්කෙනා තමයි ග්ලයිකෝජන්. මොනවද? පොලිසැකරයිඩ් ඉදිරිය තියෙන ප්‍රධාන කොටස් තුනයි මොනවද? සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. හරි. මේගොල්ලන්ගේ විශේෂ කරුණු ටිකක් තියෙනවා. ඒ ටික දැනගත්තා නම් ඇති. මොනවද? සෙලියුලෝස් කොහෙද තියෙන්නේ? මෙයා තියෙන්නේ ශාක සෛල විත්තිය. ශාකවල තමයි සෙලියුලෝස් තියෙන්නේ. සෙලියුලෝස් තියෙන්නේ ශාකවල. ශාක සෛල විත්තිය කොටස් සෑදීමට දායක වෙනවා. හරිද? එතකොට මෙයා විශේෂ කරුණු තමයි මෙයා අපි ශාකනේ ආහාරයට ගන්නෙ. එතකොට සෙලියුලෝස් කියන එකනා කෑම ගත්තට මොකද වෙන්නේ? කෑම ගත්තට මේ එයා අපේ ඇඟේදී ජීර්ණය වෙන්නේ නැහැ. එතකොට ඔය අඹ ගස්වල අඹ කෑවම මොකද කියන්නේ? මෙයා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ හින්දා මෙයා අපිට දායක වෙනවලු මලබද්ධය වළක්වා ගන්න. හරි. මලබද්ධය කියන්නේ මොකද්ද? මල පහ වීම ප්‍රමාද වීම නැත්නම් අර නිසි වේලාවට ගමන් නොකිරීම. ඔන්න වගේ දෙයක්. එතකොට මලබද්ධය වළක්වා ගන්න මොකද කරගන්නේ? සෙලියුලෝස් ගන්නවා. උදාහරණ කොහිලවල. එහෙනම් කොහිලවල මොනවද තියෙන්නේ? සෙලියුලෝස් තියෙනවා. අඹ ඒ කියන්නේ අඹ කෑවම මේ টয়ලට් යනවා කියලා කියනවනේ. එතකොට මොකද වෙන්නේ? ඒ අඹවල තියෙන තන්තු තියෙනවනේ. අඹවල කේන්දි ඒවා. ඒතකොට ඒවා තමයි සෙලියුලෝස්. ඒවා අපේ ඇඟේ ජීර්ණය වෙන්නේ නැහැ. හරිද? සෙලියුලෝස් සම්බන්ධව දැනගන්න ඕන මොනවද? එයා කොහෙද තියෙන්නේ? ශාක සෛල විත්තියේ තියෙන්නේ. එතකොට එයාගේ වැදගත් කරන මොනවද? මේ ජීර්ණය වෙන්නේ නැහැ අපේ ආහාර මාර්ගයේදී. එතකොට ඒ හින්දා මලබද්ධය වළක්වා ගන්න අපිට දායක වෙනවා. පිෂ්ඨය නම් දන්නවනේ ඔයගොල්ලෝ. පිෂ්ඨය කොහෙද තියෙන්නේ? අපි ගන්න ආහාරවල. මොනවද? ධාන්‍ය වර්ග, ඊට පස්සේ කොස්, දෙල්, ධාන්‍ය, කොස්, දෙල් අන් ඒ වගේ තියෙනවා මොනවද? පිෂ්ඨය. පිෂ්ඨය වගේ මොකද අපිට කරන්නේ? ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට ශාකවල ගබඩා කරනවා. මේ සෙලියුලස් නම් මොනවද? ශාකවල සෛල පිටිය තමයි සෑදීමට දායක වෙන්නේ. පිෂ්ඨය නම් කොහෙද? ශාකවල ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදිහට. ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරලා තියෙන පිෂ්ඨයේ විදිහට. හරි. එතකොට පිෂ්ඨය කොහෙන්ද හම්බෙන්නේ? ධාන්‍ය, කොස්, දෙල් වගේ. එතකොට එයාගේ විශේෂ කරුණ මොකද්ද? එයා ශාකවල ගබඩා කරන්නේ කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨයේ විදිහට. තුන්වෙනි එක නේද? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් කොහෙද කියන්නේ කියලා හුවොත් ශාකවල. මේ සත්තුන්. දැන් අපි දන්නවා පිෂ්ඨය කොහෙද? ශාකවල ගබඩා කරන්නේ. කාබෝහයිඩ්‍රේට් කියන එක නා ශාකවල ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදිහට. එහෙමනම් සත්තුන්ගේ ගබඩා කරන්නේ මොනවාද? ග්ලයිකෝජන් විදිහට. හරි. ග්ලයිකෝජන් විදිහට තමයි සත්තුන්ගේ ගබඩා කරන්නේ. හරි. එතකොට පොලිසැකරයිඩ් කියන්නේ ඔච්චර. එතකොට පොලිසැකරයිඩ් ප්‍රධාන කොටස් තුනයි සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන්. සෙලියුලෝස් කියන එක නා කොහෙද ඉන්නේ? ශාක සෛල පිටියේ ඉන්නේ. හරි. එතකොට එයාගේ කාර්ය මොකද්ද? නෙවෙයි. ඒ විශේෂ කරුණ තමයි එයා අපේ ආහාර මාර්ගයේදී ජීර්ණය වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මොකද කරන්න ඕන? මලබද්ධය වළක්වා ගන්න දායක වෙනවා. ඊට පස්සේ එක්කෙනා කවුද? පිෂ්ඨය. පිෂ්ඨය කියන එක්කෙනා කොහෙද ඉන්නේ? ශාකවල. මේ ශාකවල ගබඩා කරන පිෂ්ඨය විදියට
කොහෙද ඉන්නේ කියලා හෙව්වොත් අල්ල බතල ෆොස්ෆේට් වගේ ඒවා. ග්ලයිකෝජන් කියන එක ඈ ඔව් ග්ලයිකෝජන් කියන කෙනා කොහෙද ඉන්නේ? සත්තුන්ගේ තමයි ගබඩා කරලා තියෙන්නේ. සත්තුන්ගේ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන විදිය මොකද්ද? මේ ග්ලයිකෝජන් විදියට තමයි ගබඩා කරන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද? හරි. අපි දැන් කතා කරන්නේ මේ ටික. එතකොට දැන් අපි දැන් කාබෝහයිඩ්‍රේට් වල ඔක්කොම ටික ඉවරයි. එතකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කොටස් තුන නම් තිබ්බා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඒ තුන ඉවරයි. දැන් අපි කතා කරමු මේ තුන් දෙනාගේම පොදු කෘත්‍යය. හරිද? ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු කෘත්‍යය. මොනවාද? ශක්ති ප්‍රභවයක් ලෙස. ඒ කියන්නේ අපේ ඇඟට ශක්තිය ලබා දෙන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට්. ශක්ති ප්‍රභවයක් ලෙස මොනවාද? අපේ ඇඟට ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට්. හරිද? මොකක් හරි දුවන වැඩක් කරනවා නම් ඔයා දුවනවා. දුවද්දි මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් තමයි වැය වෙන්නේ. තේරෙනවද? ඒක ශක්ති ප්‍රභවයක් ලෙස. ඊළඟ එක තමයි සංචිත ආහාර ලෙස. මේ සංචිත ආහාර ලෙස මේ පිෂ්ඨය ශාකවල ගබඩා කරනවා. ග්ලයිකෝජන් සත්තුන්ගේ ගබඩා කරනවා. ඒතකොට සංචිත ආහාරයක් ලෙස. මොනවද පළවෙනි එක? ශක්ති ප්‍රභවයක් ලෙස. ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරනවා නම් ඒකට ශක්තිය ලබා දෙන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට්. අපි කරන හැම වැඩම වගේ වලට ශක්තිය ලබා දෙන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ එයා මොනවාද? සංචිත ආහාරයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟ තමයි ජීවීන්ගේ සෛල පිත්තිය. මේ සෙලියුලෝස් නම් ශාකවල සෛල පිත්තිය. ඒතකොට ශාක කියන්නේ ජීවීන්නේ. ඒතකොට ශාකවල සෛල පිත්තිය සෑදීමට දායක වෙනවා මොනවාද? කාබෝහයිඩ්‍රේට්. අය ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල වල සංඝටකයක් ලෙස මම කියලා දෙනවා නියුක්ලික් අම්ල උගන්වන්න. නියුක්ලික් අම්ල වල සංඝටකයක් ලෙස භාවිත කරනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් වල පොදු කාර්ය ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා මොනවාද? ශක්ති ප්‍රභවයක් ලෙස. ඒ කියන්නේ අපේ කරන ඕනම වැඩක් කරන්නේ මොනවා කරලා කාබෝහයිඩ්‍රේට් භාවිත කරනවා. ඊළඟ එක තමයි සංචිත ආහාරයක් ලෙස මේ පිෂ්ඨය වල ගබඩා කරනවා. පිෂ්ඨයේ ශාකවල ගබඩා කරනවා. ග්ලයිකෝජන් සත්තුන්ගේ ගබඩා කරනවා. ආය සෛල විත්‍ය සෑදීම සඳහා මේ ශාකවල නැත්නම් ජීවීන්ගේ සෛල විත්‍ය සෑදීම සඳහා සෙලියුලෝස් ගන්න. ආය නියුක්ලික් අම්ල වල සංඝටකයක් ලෙස ඒක මම කියලා දෙන්නම්. හරි. එතකොට අපි දැන් කාබෝහයිඩ්‍රේට් වල ඔක්කොම ඉවරයි. හරිද? මේ විදිහට අපි මේ පාඩම ඉවර කරගෙන යනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල, ජලය ඔය ටික අපි ඉවර කරගෙන යනවා. එතකොට අපි දැන් කරා කාබෝහයිඩ්‍රේට් ඉවරයි. මම ඊට පස්සේ වීඩියෝ එකෙන් දාන්න කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ ටිකක් තියෙනවා. මොනවද? පිෂ්ඨය හඳුනා ගැනීම, මොනොසැකරයිඩ් හඳුනා ගැනීම, ඩයසැකරයිඩ් හඳුනා ගැනීම. එතකොට එහෙම පරීක්ෂණ ටිකක් තියෙනවා. මම ඒ ටික ඊළඟ වීඩියෝ එකේදී දාන්නම්. මේ වීඩියෝ එක බලලා හරිද? එතකොට මේ වීඩියෝ එක බලලා ඔයාලට තේරුම් නැති තැනක් තිබ්බොත් යටින් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ පොඩි නෝට් එකක් හදාගන්න මේකට අදාළ. ෂෝට් නෝට් එකක් හදාගත්තාම හරි. තනි පිටුවකට ගන්න මේ ඔක්කොම ටික. පිටු ගණන් දෙන්නේ යනවා. ඔයගොල්ලෝ පාඩම් කරන්නේ නැහැ. විභාගයට යද්දී ඔය ටික ආවදයි. එහෙනම් මොකද කරන්නේ? CR පොතක් CR කොලයක් අරගෙන මේක තනි පිටුවකට ෂෝට් නෝට් කරගන්න. ඒක තව පොඩි කොටසක් ඉතුරු කරගන්න හඳුනා ගැනීමේ පරීක්ෂණ වලට. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හරි.